හෝටල් එකේ චෙක් අවුට් වෙලා අපි ආවා ටැක්සි එක. මෙතන බස් ස්ටේෂන් එකක් තියෙනවා පතායා නෝත් පතායා බස් ස්ටේෂන් කියලා තමයි කියන්නේ මෙතනට. මෙතනින් තමයි අපිට බස් ගන්න තියෙන්නේ. මෙතනින් නම් මං හිතන්නේ පැය කාලෙන් කාලට වගේ බස් යනවා පතාය වලින් ඉඳන් බැංකොක් වලට. අපිට ටිකට් එකක් උනේ සාමාන්‍යයෙන් බාත් 131ක් වගේ ඒ වගේ ගාණක්. ඉතින් මේ මෙතනට ආවට පස්සේ මෙතන තියෙනවා මේ ටිකට් ගන්න වෙනව තැන. ටිකට් ගත්තට පස්සේ ඒක පිටිපස්සෙම තියෙනවා බස් පාකින් කරලා තියෙන තැනයි. අපිට එතනට ගිහිල්ලා තමයි ඊට පස්සේ බස් එක ගන්න තියෙන්නේ. අනික අපි ගන්න ටිකට් එකේ ටයිම් එකයි එන බස් එක මොකද්ද බස් එකේ නම්බර් එක ඔක්කොම මෙන්ෂන් කරලා තියෙනවා. ඒකින්ද ලොකු අර මේ කරදරයක් නෑ අපිට හොයාගන්න ඒ වගේ දේවල් කරගන්න. දැන් අපි මෙතනින් බස් එක අරගෙන අපි ඊට පස්සේ යන්න ඕනේ බැංකොක් වලට. බැංකොක් වලට ගිහිල්ලා ඉස්සල්ලාම යන්න ඉන්න හොටෙල් එකට චෙක් ඉන් වෙන්න ඕනේ. එහෙනම් පියන් ඉස්සරහා වීඩියෝ. බස් එකකින් බැංකොක් වලින් බැස්සට පස්සේ අපිට හොටෙල් එකට යන්න ලේසිම විදිය උනේ ට්‍රේන් එක යූස් කරන එක. ඉතින් අපි BTS කියන ස්කයි ට්‍රේන් එක යූස් කරලා අපි ස්ටේෂන් දෙකකට පස්සේ බැහැලා මීටර් 300ක් විතර පයින් ගිහින් තමයි අපි හොටෙල් එකට ගියේ. බස් එකේ පැය අපිට 2:00ක් වගේ වෙලාවක් ගියා මෙහෙට එන්න. මොකද මේ බැංකොක් හරියට එද්දි පොඩ්ඩක් වහින්න ගත්තා. වහින්න ගත්තිත් ට්‍රැෆික් එක පොඩ්ඩක් වැඩි වුණා. ඒකින්ද මේ අපිට එන්න පොඩ්ඩක් වෙලාව ගියා. සාමාන්‍ය ඒගොල්ලෝ කියලා තිබ්බ වෙලාවට වැඩි වෙලාවක් අපිට ගියා මෙහෙට එන්න. දැන් තමයි පොඩ්ඩක් එළියට බැස්සේ. අපි ඉන්න හරිය පොඩ්ඩක් මේ නයිට් මාකට් සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ හරිය මේ ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. ඊට අමතරව ඇඳුම් කඩ එක දේවල් බෑග් ෂොප් මේ පොඩි ෂොප්ස් ගොඩාක් තියෙනවා පාර දිගට දාලා. මේ අපි දැන් එළියට බැස්සෙත් ඒ මොනවද කියලා පොඩ්ඩක් බලලා මොන හරි බරට පොඩ්ඩක් දාගෙන අපි බලමු ඉතින් ඇවිදලා මොනවද තියෙන්නේ කියලාද. අපිට මේ කෑම විතරක්ම තියෙන ට්‍රීට් එකක් හම්බුණා. මෙතන මේ කෑම ජාති නම් ගොඩක් තියෙනවා. මේ තෝරගන්න හරි අමාරුයි ඇත්තටම. මේ සී ෆුඩ් එහෙම තමයි ගොඩක්ම තියෙන්නේ. ඊට අමතරව ෆෘට්ස් ජාති තියෙනවා උතරම්. මේ බලමු අපි දැන් කන්න හිතාගෙන ඉන්නේ මෙන්න මේක. අරගෙන බලමු කොහොමද කියලා. ප්‍රයිස් එක නම් පෙනුමෙන් නිකන් ටිකක් රහ පාටයි වගේ පේනවා. අරගෙන බලමු. ඉතින් අපි ආවා MBK Center. මේකට එන්නේ එතන BTS එකේ නම මට මතක නැහැ. නැෂනල් මොකක් හරි තිබ්බ. මම ඒක හරියටම ඔයගොල්ලන්ට බලලා මෙතන යටින් දාන්න. මේ ඉතින් එතනින් බහැලා පයින් එන දුර තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ මේ ලස්සන ප්ලේස් එකක් තියෙනවා. මෙන්න මේක තමයි. ඉතින් MBK Center කියන එකට තමයි දැන් අපි යන්නේ. ඕකේ තමයි තියෙනවා කියලා කිව්වේ. අපි බලමු ගිහිල්ලා මේ මොනවද තියෙන අයිටම්ස් ප්‍රයිසස් ටික කොහොමද කියලා බලමු. මට ෂූස් දෙකක් ගන්න ඕනේ. දැන් මෙතනට ගිහිල්ලා අපි බලමු අපිට ගන්න පුළුවන් ගානට මොනවද තියෙන බ්‍රෑන්ඩඩ් අයිටම්ස් කියලා. පේන විදිහට නම් මේ හොඳ ඩිස්කවුන්ට් එකක් තියෙන පාටයි. බලමු. තම Nike section එක හම්බුන්නේ නැහැ මට. Nike දැක්කද? බ්‍රෑන්ඩ් වලින් ගත්තොත් Reebok එක තියෙනවා. Reebok එක තියෙනවා. තව තියෙනවා Adidas. අනේ Adidas නෙමෙයි. Reebok විතරද මන්ද තියෙන්නේ මෙතන. මේ විදිහට. itu අනිකර ඔය තියෙන සපත්තු මේවල් ඔය පිටිපස්සේ බොක්සස් අනිකර තියෙන්නේ. ඉතින් මේ බොක්සස් ඉස්සරහින් තමයි මේ සපත්තුවේ මේ මොඩල් එක දාලා තියෙන්නේ. අපිට කැමති එක බලලා ගන්න.
මේ ෂූස් ගන්න ගිය තැන වැඩේ වුණේ එතන මේ ඇත්තටම ලස්සන ෂූස් දෙකක් තිබ්බා. ඒකේ එක් ප්‍රශ්නයකට තියෙන්නේ මගේ සයිස් එක නැහැ. ඉතින් මේ ඊට පස්සේ ඒ සවතු දෙක එතන දාලා තව Adidas එකේ ෂූ එකක් තිබ්බා. ඒකත් අඩුවට තිබ්බා. මේ ගොඩක් අඩුවට තිබ්බා. ඒක මම තියලා ආවා. වෙන එකක් කොහෙන් හරි හම්බුනේ නැත්නම් ඒක ගන්නවා කියලා. ඊට පස්සේ අපි ආවා 4 වෙනි ෆ්ලෝර් එකට. එතන තියෙනවා කැමරා දැන්. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික්ස් අයිටම්ස් කැමරා ඇක්සසරිස් කැමරා පිස්සෙක් නම් ඉලෙක්ට්‍රික් අයිටම් වලට කැමති කෙනෙක් නම් එන්න මොනේ මෝල් එකක් මේක. ඒ තරම් ඉලෙක්ට්‍රික් බඩු තියෙනවා එතන. මේ කැමරා ඇක්සසරිස් මාරු විදිහට තියෙනවා. මාරම ලොකුයි මේ. කියන්නේ එක ෂොප් එකක් නෙමෙයි මේ වගේ ලොකු ෂොප් මේක ඇතුළේ තියෙනවා 5-6ක්. ඒ එකක ඇතුළේ සම්පූර්ණයෙන් ඇවිදලත් බලන්න ඉවර කරගන්න බැරි මේ තරම් ප්‍රමාණයේ අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් කැමරා පිස්සන්ට ඉලෙක්ට්‍රික් පිස්සන්ට මං වගේ ඇවිල්ලා බලන්න පුළුවන් මරු ප්ලේස් එක. මාර බඩු ගොඩක් තියෙනවා. අනිත් එක මේක තායිලන්ඩ් වල මේ DJI ඔෆිෂියල් ස්ටෝර්ස් තියෙනවා ගොඩක්. මේ දැන් මේ මෝල් එකේ විතරක් හැම මෝල් මං හිතන්නේ හැම මෝල් එකකටම එක ගන්න තියෙනවා වගේ. මොකද මං කලින් ගියපු මෝල් එකෙත් තිබ්බා. දැන් මේ මෝල් එකෙත් තියෙන ඔෆිෂියල් ස්ටෝර් එකක්. ඒගොල්ලන් ඉතින් ඩ්‍රෝන්ස් ගිම්බල් හැම එකම DJI සම්බන්ධ හැම අයිටම් එකක් මේගොල්ලන්ගෙත් තියෙනවා. මේ ඒගොල්ලන්ගේ නම් සාමාන්‍ය ප්‍රයිසස් යන්නේ ඊට වැඩියේ DJI ස්ටෝර් එකට වැඩිය පොඩි ගාණක් එහෙම කරලා අඩු කරලා අනිත් කඩ වලින් ගන්න පුළුවන්. මේ ඒ ටික තමයි කියන්න තියෙන්නේ. බලමු. අපි මේ දැන් ආයේ මොනවා හරි බරට දාගන්නත් ඕනේ. සපත්තුව තාම සෙට් උන්නේ හරියන එකක්. ගණන් අඩුවට තිබ්බට අර සමහර අයිටම්ස් මේ සමහර සපත්තු මේ මොඩල් එක පරණයි. ඒකයි කේස් එක. මම හිතන්නේ ඒ හින්දාත් දන්නේ ඒගොල්ලෝ ඩිස්කවුන්ට් දාලා ලොකුට දාලා තියෙන්නේ. එහෙම මේ හම්බුනොත් වෙන තැනකින් එහෙම ගමු නැත්තම් මම අර හොරෙන් අරන් තියලා ආපු එක තමයි අරගෙන යන්න වෙන්නේ ආයේ. එහෙනම් වීඩියෝ එක ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. මෝල් එකෙන් එළියට ඇවිල්ලා ෂූ දෙකක් නම් හම්බුණා මට අඩුවට. ෂූ දෙකත් අරගෙන අපි ආවා තව ටුවරිස්ට්ලා එන ප්ලේස් එකකට. ඒත් ලස්සනයි ප්ලේස් එක. එතනට කියන්නේ සයම් ස්ක්වයර් හරි ස්වීම් ස්ක්වයර් හරි මම ඒක පල්ලෙන් දාන්නම් මට මතක නැහැ හරියටම. මේ මෙතන ලස්සනයි මැද වෝකින් පාත් එකක් තියෙනවා දෙපැත්තේ shops තියෙනවා. මේ ලස්සනට හදලා තියෙනවා මෙතන. මේ එතන තියෙන්නේ මං හිතන්නේ බ්‍රෑන්ඩඩ් ෂොප් තමයි ගොඩක් තියෙන්නේ. හොඳ ලොකු රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ලස්සනයි මේ ප්ලේස් එක මාර ලස්සනයි. අයි කැචින් ප්ලේස් එකක් මෙතන. යන් ඉස්සරහට බලමු මොනවද මේකේ තව තියෙන්නේ කියලා. ඔයාලගේ වීඩියෝස් වලින් දාන්න මොනවද තියෙන්නේ කියලා. අපි එළිය පොඩ්ඩක් ඇවිදලා ඇවිල්ලා අපි පොඩි බියර් එකක් ගහන්න. දැන් මේ අපි ඉන්න තැන හරියටම කිව්වොත් සෙන්ට්‍රල් වර්ල්ඩ් කියන තැන ඉන්නේ අපි. මේ මෙතන ඇත්තටම ඇවිදින්න කරන්න මෙතනත් නයිට් මාකට් නයිට් ස්ට්‍රීට් ෆුඩ්ස් එහෙම ඒ වගේ දේවල් තියෙනවා. නයිට් මාකට් තියෙනවා ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙනවා. ඊට අමතරව තනින් තන කියන්නේ මෝල් එකෙන් ඉස්සරහා මේ සම්පූර්ණ තියෙන්නේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් කඩ බ්‍රෑන්ඩඩ් කියලා කියනවා. මේ හරිය අතර මාර ලස්සනයි. ඒක කලර්ෆුල් ලයිට් එහෙම දාලා හොඳට හදලා තියෙනවා. අපි ඉතින් පොඩ මහන්සියෙන් ඇවිල්ලා පොඩි රෙස්ට් එකක් ගන්න ගම. ටිකක් රස්නේ. ඒකින්ද ඉතින් පොඩි බියර් එකක් එහෙම ගහමු.